සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරන ඔයගොල්ලෝ හැම දිනකටම ඔයගොල්ලෝ මේ එකතු වෙලා ඉන්න ඔන්ලයින් පන්තියත් එක්ක අද මම කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ වර්ඩ් වල පොඩි කොටසක්. ඔයගොල්ලන්ට ලේසියෙන්ම සිංහල ටයිප් කරගන්න පුළුවන් විදියක් තමයි මම කතා කරන්න බලාපොරොත්තු වෙන වර්ඩ් වල. හරිම ලේසි ඔයගොල්ලෝ දැනගෙන ඉන්න ඕනේ නැහැ මේ සිංහල ටයිප් ඒ කියන්නේ සිංහල ටයිප් කරන්නේ කොහොමද මේ වර්ඩ් වල කියලා. අපිට සිංහල ෆොන්ට් දාගන්න ඕනේ නැහැ. අපිට ලේසියෙන්ම මේ වැඩේ කරගන්න පුළුවන්. තියෙන්න ඕනේ අතරම ඉන්ටර්නෙට් තියෙන්න ඕනේ. ඉන්ටර්නෙට් කනෙක්ෂන් එකක් තියෙන්න ඕනේ අතරම. මොකද Google එක අපිට පාවිච්චි කරනවා. ඊට පස්සේ copy paste කරන් තියෙන අතරම ඔයගොල්ලෝ සිංග්ලිෂ් ටයිප් කරන් දන්නවනම් ඔයගොල්ලෝ මේ ක්‍රමේ ලේසියෙන් කරගන්න පුළුවන්. හරි. එහෙනම් අපි කෙලින්ම කතාවට එමු. මොකද්ද කරන්න ඕනේ මුලින්ම අතන වෙබ්සයිට් දෙකක් තියෙන වෙබ්සයිට් දෙකෙන් ඕන එකකට යන්න පුළුවන්. අතරම ඔයගොල්ලෝ නිකන් Google search කරන්න මෙහෙම සිංහල Unicode කියලා. සිංහල Unicode හරි. ඊට පස්සේ එහෙම search කරාට පස්සේ ඔයාලට එනවා මේ වගේ මේ පළවෙනි වෙබ්සයිට් එක මේක මේ ඊශාන් කියන එකයි මේ University of Colombo එකේ තියෙනවා සිංහල Unicode typing කියලා. ඒ දෙක මම ඇත්තටම කැමති මේ දෙකට තමයි. මේක තමයි මුලින්ම ඇත්තටම මම පාවිච්චි කරේ. ඊට පස්සේ මේකත් පාවිච්චි කරා. ඔයගොල්ලෝ මේ ගිෂාන් කියන එකට ගියොත් එහෙම මේකේ තියෙන්නේ මෙන්න මේ වගේ කතාව මේ වගේ ඉන්ටර්ෆේස් එකක් තමයි තියෙන්නේ. Unicode University of Colombo එකේ එකට ගියොත් එහෙම මෙන්න මේ වගේ එකක් තියෙනවා. හරිම සරලයි මහලු දෙන මේකේ ඇඩ් නෑ හැබැයි මේකේ ඇඩ් තියෙනවා බලන්න පේනවා. ඇඩ් යනවා. දෙකම ලේසි අතරම ප්‍රශ්නයක් නැහැ. මම දෙකම පාවිච්චි කරනවා. මුලින්ම කරන්න තියෙන මම ඉස්සෙල්ලා මේකෙන් පටන් ගන්නම් මේ සිංහල මේ University of Colombo එකෙන්. මේකේ ඕගොල්ලොන්ට අතරම ලේසියෙන් ඒ කියන්නේ ඕගොල්ලෝ සිංග්ලිෂ් වලින් ටයිප් කරන්න තියෙන. එතකොට ඕගොල්ලන්ට සිංහල වෙනවා. අපි බලමු නිකන් එකක් ටයිප් කරලා අපි අම්මා කියලා ටයිප් කරමු. සිංග්ලිෂ් විදියට. බලන්න එතකොට මෙතන මේ සිංහල ටයිප් වෙනවා. මේ අපි මෙන්න මේක මේ සිංග්ලිෂ් වලින් ටයිප් කරන්න තියෙන. හරිම සරලයි. ඒ කියන්නේ normal ඔයා මැසේජ් ටයිප් කරන විදිහට තමයි තියෙන ටයිප් කරන්නේ. එතකොට මේ කියන්නේ තම අපි පාසල කියලා වගේ පාසල සිංහල අපි ටයිප් කරනවා කියලා හිතමු. සිංහල ටයිප්. ඔහොම නිකන් මේ normal විදිහට ටයිප් කරන්න තියෙන. එතකොට අපිට සිංහල ටික මෙතනින් ටයිප් වෙනවා. ඔයගොල්ලොන්ට දන්නේ නැත්නම් ඒ කියන්නේ මේක කියන්නේ සමහර අකුරු ටයිප් කරගන්නකොට ඔය මේ පොඩි ඒ කියන්නේ හොයාගන්න බැරි වෙන ඒක නිසා එකට ලේසි මෙතන ඔයගොල්ලෝ මේ පේනවනේ මෙතන මේ තියෙනවා එකක් මේක ක්ලික් කරාට පස්සේ අපිට එනවා කොහොමද මේ අකුරු ටයිප් කරන්න පුළුවන් කියලා මෙතන තියෙන මේක හයිඩ් කරන්නත් පුළුවන් ආපහු එතන ක්ලික් කරාට පස්සේ හරි එහෙම තමයි ඔය සිංහල ටයිප් කරන්නේ මේකේ හරි මම කොහොමද ඊට පස්සේ වර්ඩ් වලට ඒක ගන්න කියලා මම කියලා දෙන්නම් අනිත් එක මේක තවත් මේක මේ ගිෂාන් කියන එක මේකෙත් ඔය විදිහටම ටයිප් කරන්න පුළුවන් හරිම සරලයි අපිට පුළුවන් ටයිප් කරන්න ඊට පස්සේ සිංහල ටයිපින් normal විදිහට ටයිප් කරන්න තියෙනවා. ඒකට මෙතන මේ පේන. ඊට පස්සේ ඇත්තටම තියෙන්නේ වාට මේක සිලෙක්ට් කරලා මෙහෙම සිලෙක්ට් කරලා ඉවරලා මේ copy කියන එක ක්ලික් කරාම නැත්තම් ඔයා right click කරලා copy කරන්නත් පුළුවන් නැත්තම් මේ keyboard එකෙන් control C ඔබන්න ඊට පස්සේ ඒකෙන් copy කරගන්න පුළුවන් ඊට පස්සේ ආ කරන් තියෙන word එකට ගියාට පස්සේ word එකේ ඔයාලට copy paste කරන්න තියෙන control V හරි නැත්තම් right click කරලා මේ paste දෙන්න ඉතින් සිංහල typing ඒක type කරන්න නික හරිම සරලයි ඔයාලට අර keyboard එකේ තියෙන අකුරු මතක තියාගන්න ඕනේ නැහැ සිංහල අකුරු හරිම සරල විදිහට වැඩේ කරගන්න පුළුවන් අපි ගියොත් එහෙම මේ ඊළඟට මේකට ගියත් එහෙම මේ University of Colombo එකේ අර ඒකෙත් මේ සිංහල ටික copy කරගත්තා ඊට පස්සේ select කරගත්තා ඊට පස්සේ copy කරන් තියෙන්නේ නේ copy කරගත්තා නැත්නම් මෙතන copy කියන එක ක්ලික් කරත් හරි ඊට පස්සේ වාට යන්න තියෙන word එකට ගියා paste කරගත්තා control V නැත්නම් right click right click මෙන්න මේ paste කියන එක හරිම සරලයි බලන්න මහ ලොකු දෙයක් නෑ ඔයාට අර විදිහටම හැමදේම කරගන්න පුළුවන් ඒ කියන්නේ මේ හැමදේම මේව කරගන්න පුළුවන් මහ ලොකු දෙයක් නෑ සිංහල අර ඔයා normal විදිහට type කරනවා වගේ ඔයාට ඒ කියන්නේ ඔයා හිතන්නකෝ paper එකක් වගේ type කරගන්න ඕන ඊට පස්සේ ඔය විදිහට ලස්සනට එනවා
ඒ කියන්නේ ඔයා දාන කරන සිංහල ටයිපින් ඔක්කොම මේව කරගන්න පුළුවන්. ඔය අතරේ වාට ඉංග්‍රීසිත් මේවත් කරගන්න පුළුවන්. හරි. කොහොම කරගන්න පුළුවන්. ඔයාලා හැබැයි මෙහෙම දෙයක් තියෙනවා. ඒ කියන්නේ අර එකම දේ තමයි සිංහල මේ ෆොන්ට් එකක් දාගන්න එක තියෙන්න ඕනේ. ඒතර අපිට ලස්සන එක එක ෆොන්ට් වර්ග ටික මේව කරගන්න පුළුවන්. ඔයාලට එකම මේවක තමයි ඔයාලට අර ඒ කියන්නේ මතක තියාගන්න ඕනේ නැහැ කීබෝඩ් එකේ තියෙන මේ අකුරු. ඒක ස්මාර්ට් නම් ඇතරම ඒක කරදරයි. මම මේක කියන්නේ ගොඩක් මේ කියන්නේ මේ විදිහට ටයිප් කරලා තියෙනවා. ගොඩක් මේ කියන්නේ සිංහල ටයිපින් මම ගොඩක් කරලා තියෙනවා. මේකෙන් හරිම ලේසි මහා ලොකු දෙයක් නැහැ. ඉක්මනට අපිට වැඩේත් කරගන්න පුළුවන්. මොකද නැත්නම් අර ඉස්පිලි පාපිලි එහෙම හොයන්න ගියාම පිස්සු හැදෙනවා මේ වගේ. ඒක නිසා එහෙම කරන්න ඕනේ මේ වෙබ්සයිට් එකෙන් ඕන එකක් මම ඇත්තටම මේකට තමයි ගොඩක් කැමති. මේකටත් කැමති. එහෙම ප්‍රශ්නයක් නැහැ. මේකේ සමහර වෙලාවට ලේසි මේකටත් වඩා. එහෙම තියෙන එක වෙටින් විට ඒක වෙනස් වෙනවා. ඉතින් ඒක නිසා කැමති එකක් පාවිච්චි කරලා. තව තියෙන එක වෙබ්සයිට් ඔයගොල්ලෝ මේ පේනවානේ. ගොඩක් ලිස්ට් එකක් තියෙනවා. මම ඒවලට මේ දෙක තමයි ගොඩක් වැඩියෙන් පාවිච්චි කරන්නේ. මේ ඔය දෙකෙන් කරගන්න පුළුවන්. හරි එහෙනම් ඕක තමයි ඇත්තටම මට කියලා දෙන්න ඕනකම තිබුණේ අද. හරිම ලේසියෙන් ඔයගොල්ලන්ට සිංහල ටයිප් කරගන්න පුළුවන්. ඒ වගේම ඔයගොල්ලෝ normal message type කරනවා විදිහටම තමයි සිංහල ටයිප් කරගන්න තියෙන්නේ. මේ ලේසියෙන් කරගන්න පුළුවන්. මම හිතනවා ඔයගොල්ලෝ මේ දේ ඉගෙන ගත්තා කියලා අලුත් දෙයක්. තව මේ වගේ අලුත් දේවල් වලින් අලුත් දේවල් ටිකක් මම අරගෙන ඉන්න බලාපොරොත්තු වෙනවා. ඉස්සරහ වීඩියෝස් වලින් ඔයගොල්ලෝ මේ වෙනව subscribe කරලා නැත්නම් subscribe කරන්න, යාළුවෝ අතර share කරන්න. එහෙනම් ගිහින් එන්න ඔයගොල්ලන්ට සුබ දවසක්.